හායන් හැමෝටම සතියෙන් සතිය අවුරුද්දෙන් අවුරුද්ද මාසෙන් මාස ලග්න පලාපල බලන්න මගේ channel එකට තාමත් එකතු නැත්නම් කෙනෙක් ඉන්නවා නම් දැන් එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවෝ ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම 2026 වසරේ තුන ලග්න 12ටම ලග්න පලාපල දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවෝ ෂෙයා කරන්න. ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට අනාවැකියක් තමයි මෙන්න මේ විදිහට 2026 වසර ලෝකෙට ඒ වගේම අපේ රටට කොහොමද බලපාන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දේවල් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් තැනෙන් තැන ත්‍රස්තවාදීන් බෝම්බ පිපිරීමේ සිද්ධි වාර්තා වෙන්න පුළුවන් හැකියාවක් තියෙන ලෝකෙ පුරා. ඉතින් ඒ දේවල් වලට ඒ රටවල තියෙන බලය පාවිච්චි කරන ගොඩක් බලයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ මේ බලය පාවිච්චි කරලා ගොඩක් දුරට ත්‍රස්තවාදීන් මේ විදිහට විනාශ කරන්න එළඹෙනවා. ගොඩක් රටවල් උදව් කරනවා ඒකට. ඉතින් ඒක සාර්ථක ක්‍රමයක් ඒ වගේ ගොඩක් සාර්ථක වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන නායකයෙක්ගේ මේ යාමක් සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අද කිව්වා කියලා මතක තියාගන්න. අද 2025 දෙසැම්බර් 21 2025 දෙසැම්බර් 21. ඉතින් අද මේ අනාවැකි පළ කරන්නේ. ඉතින් මේ විදිහට ලංකාවේ දේශපාලන පස්සේ නායකයෙක්ගේ ඒ කියන්නේ ප්‍රසිද්ධ නායකයෙක්ගේ ඔන්න මේ යාමක් සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්ගේ කියන්නේ ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්ගේ නම ගිය ගොඩක් ආදරය කරන ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්ගේ ඔන්න මේ යාමක් සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා 2026 වසර. ඉතින් ඒක ලෝකෙටම දුකක් ඒ වගේම ලෝකෙටම දැනනවා ඒක. ඉතින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම පිටසක්වල ජීවීන්ගේ පැමිණීමක් වෙන්න පුළුවන්. තැනෙන් තැන මිනිස්සු අතුරුදහන් වීමක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හිටපු ගම මිනිස්සු අතුරුදහන් වීමක් වෙන්න පුළුවන්. රෑ ගමන් බිමන් අඩු කරන්න පුළුවන්. යන එක නතර කරන්න තැනට ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ලෝකෙ පුරාම වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ රටත් එක බලපානවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මිනිස්සු හිටපු ගමන් එක පාරම අතුරුදහන් වෙනවා. ඒ වගේ පිටසක්වල ජීවීන්ගේ පැමිණීමක් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් 2026 වසරේ අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔය කියපු අනාවැකි හරියටම හරියන්න ඕනි. ඔන්න ඔය වගේ දේවල් අනිවාර්යයෙන්ම වෙනවා. සාමාන්‍ය දේවල් මම කිව්වේ නෑ. ගොඩක් දේවල් තියෙනවා. අපේ රටේ වෙන දේවලුත් තියෙනවා. සාමාන්‍ය දේවල් පිට රටේ වෙන දේවලුත් තියෙනවා. ඒ දේවල් සාමාන්‍ය දේවල් ඉතින් හැමදාම කට්ටිය කියන දේවල් නේ. ඉතින් ඒ දේවල් බොරුවට කියලා වැඩක් නෑ නැත්තරම. ඒ නිසා තමයි හරි දේ හරියටම ඔන්න බලා ගන්න මගේ channel එකට එන්න ඕනි වෙනදා වගේම. ඉතින් එහෙනම් ඔන්න විස්තරය කියලා අවසන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 2026 වසරේ ඔන්න ඔය විදිහට ඔය ටික වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා.